පෙබරවාරි 16 වෙනිදා සිදු වූ සත්‍ය කතාවක්. මම මේ කියන කතාවේ අම්මා තාත්තා ඇරුණකොට පවුලේ ළමයි ගණන විතරක් 17 දෙනෙක් හිටියා. මේ අම්මයි තාත්තයි දෙන්නම කලින් විවාහ වෙලා හිටපු අය වන අතර එලෙස එයාලා කලින් විවාහ වී සිටිය අයව අතහැරලා නැවත විවාහ වුණාට පස්සේ තමයි මේ දරුවන් 17 දෙනෙක් හම්බ වුණේ. හැබැයි මේ ළමයින්ගෙන් ඉගෙන ගත්තේ 3 දෙනෙක් විතරයි. අනික් අය පාසල් ගියාට නමලියන් පුරුදු වෙච්ච ගමන් එයාලා පාසල් යන එක නතර කරා. ඔබ ටිකෙන් ටික කාලය ගත වුණා. මේ පවුලේ පිරිමි ළමයි විතරක් 14 දෙනෙක් හිටියා. ගියන් ළමයි හිටියේ 3 දෙනෙක්. මේ පිරිමි ළමයි සාමාන්‍ය රැකියාවල් තමයි කරේ. මෙයාලගේ තාත්තත් හදිස්සියෙම වගේ මිය ගියා. ඔය ළමයින් අතර හිටිය ජගත් කියලා පිරිමි ළමයෙක්. එයා තමයි පවුලේ හිටියේ 14 වෙනි පිරිමි ළමයා. ජගත් කියන්නේ හරි මහින්ස්තර කෙනෙක්. ඒ වෙනකොට ඒ කියන්නේ මම මේ කියන සිදුවීම වෙනකොට ජගත් වයස අවුරුදු 26යි. හැබැයි ජගත් රැකියාව විදියට ගල් කඩලා තමයි ජීවත් වෙන්නේ. ඔය අතරේ ජගත්ගේ අම්මා ජගත්ට දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ව විවාහ කරලා දුන්නා. එයාගේ නම තමයි සන්ධ්‍යා. සන්ධ්‍යාගේ අම්මා තමයි එයාගේ ළමයාව බලා ගන්න බාරගත්තේ. මාස 3ක් 4ක් විතර යනකොට සන්ධ්‍යාගේ අම්මාර ගෙහන් ළමයාව ආපහු සන්ධ්‍යාටම බාර දුන්නා. එතකොට ඒ ළමයාට වයස අවුරුදු 2යි. ජගත් ළමයාට ගොඩක් ආදරය කළා. කිසිම වෙනස්කමක් කළෙත් නැහැ. දැන් සන්ධ්‍යාට ජගත් කියන දරුවෙක් ලැබෙන්න හිටියා. කොහොම යනකොට සන්ධ්‍යාට ඒ දරුවත් ලැබුණා. හැබැයි එයාත් ගෙහන් ළමයෙක්. කොහොම තවත් ටික කාලයක් ගත වෙනකොට සන්ධ්‍යාගේ කලින් මහත්තයා එයාව හොයාගෙන ජගත්ගේ ගෙදරට ඇවිත් සන්ධ්‍යාට එයත් එක්ක යන්න කතා කළා. ඒත් සන්ධ්‍යාවකට අකමැති වුණා. මේ මනුස්සයා ජගත් ගති හැම වෙලෙම සන්ධ්‍යා එක්ක තමයි හිටියේ. ජගත්ට ගමේ මිනිස්සු මේ ගැන කිව්වා. එක දවසක් ජගත් වැඩට යන විදිහට ගිහින් හැංගිලා හිටියා. ඒ වෙලේ සන්ධ්‍යාගේ කලින් මනුස්සයාගෙත් එයාගේ දුවව වඩා ගත්තා. ජගත් කියන්නේ මාළු නටන්න ගත්තා. සන්ධ්‍යා අදින්ගේ අතේ ඇවිල්ලා ගේ ඇතුළට එක්කගෙන ගියා. ජගත් එවෙලෙනම් හොඳටම අසරණ වුණා. එයාගේ දුව එළියටලා අඬනවා. අනේ පව් මගේ අසරණ දරුවා කියලා හිතපු ජගත් හැංගිලා හිටපු තැන එළියට ගෙදරට ගියා. ගිහින් අජිත්ට කිව්වා මම දැන් සන්ධ්‍යාව විවාහ කරගෙන ඉන්නේ. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. එතකොට අජිත් කිව්වේ "තෝ කොහොමද මට එහෙම කියන්නේ?" කියලා අජිත් පැනම ගමන් ජගත්ට පාරක් ගැහුවා. මේක හොඳ ගුටි කෙලියක් බවට පත් වුණා. සන්ධ්‍යා පැත්තකට වී ඉඳගෙන බලාගෙන වුණ මිසක් ඒ රණ්ඩු බේරන්න නම් ගියේ නැහැ. හැබැයි ගමේ අය තමයි මේ දෙන්නගේ රණ්ඩු බේරුවේ. ඊට පස්සේ අජිත් යන්න ගියා. දැන් ජගතු සන්ධ්‍යයි ළමයි දෙන්නයි විතරයි. ඊට පස්සේ ජගත් සන්ධ්‍යාට හොඳටම ගැහුවා. සන්ධ්‍යා නැවත එයාගේ පළමු දරුවා රැගෙන එයාගේ මහා ගෙදරට ගියා. ජගත් මේ ළමයාවත් එක්කගෙන ගල් කඩන්න ගියා. කොහොම හරි මේ දරුවට දැන් අවුරුදු 6ක් වුණා. දැන් දරුවා පාසල් යන්න පටන් ගත්තා. දවසක් ජගත් හිතුණා සන්ධ්‍යාට සමාදීලා සන්ධ්‍යාව නැවත එක්කගෙන යන්න කියලා. පස්සේ ජගත් පඩිසල්ලිත් අරගෙන සන්ධ්‍යාටයි එයාගේ කලින් දුවටයි ඇඳුනුත් අරගෙන එයාව බලන්න ජගත්ගේ දුවත් එක්කගෙන එදා උදෙන්ම පිටත් වුණා. හවස 2 විතර වෙනකොට සන්ධ්‍යාලගේ මහා ගෙදරට ගියා. ඒ යනකොට සන්ධ්‍යා තව පොඩි ළමයෙක් වඩාගෙන ඉන්නවා දැක්කා. ජගත් තමයි දරුවා කාගේද කියලා. එතකොට සන්ධ්‍යා කිව්වේ අපේ නංගිගේ දරුවා කියලා. ජගත් මුකුත් නොකිය හිතුවේ මන් නොදන්න නංගි කෙනෙක් සන්ධ්‍යාට හිටියේ නෑනේ කියලා. ඒත් ජගත් වැඩිය මොකද අහන්න ගියේ නෑ. ඊට පස්සේ ජගත්ටයි දරුවට කන්න දීලා කාලා ඉවර වුණාම ආගිය තොරතුරු කතා බහ කළා. රාත්‍රී 9ට විතර සන්ධ්‍යාගේ තාත්තා ජගත්ගෙන් ඇහුවා කාලා නැත්තම් මොන හරි බොමුද කියලා. අනේ තාත්තා මට දැන් නම් බෑ වගේ කියලා ජගත් කිව්වා. අනේ මොනවද පුතා කාලෙකින් ආයේ මොනවා හරි බොමු. පස්සේ මේ මනුස්සයාගෙන් බේරෙන්න බැරිම තැන ජගත් පොඩ්ඩක් ගත්තා. පොඩ්ඩ අරගෙන ජගත්ට හොඳටම වැඩි වුණා. ඒත් ජගත් පිරිවගේ පෙන්නවා. පස්සේ තමයි දැනගත්තේ සන්ධ්‍යා වඩාගෙන ඉන්නේ මාත් එක්ක ඉන්න අනිත් එකාගේ දරුවා කියලා. ජගත් කෑම කාලා එහෙම්ම එයාගේ දුවත් එක්ක නිදාගන්න ගියා. ජගත් ගොඩක් රැ වෙනකන් කල්පනා කළා මොනවද කරන්න කියලා. කොහොම හරි ජගත් ටිකක් නිින්ද ගියා. ජගත්ට අඩනින්දෙන් වගේ ඇහෙන්න ගත්ත මිනිස්සු කිහිප දෙනෙක්ගේ කටහඬවත්. අනේ පව් අනුන්ගේ පාපයක් ජගත්ගේ කරේ එල්ලලා ජගත්ගේ අම්මා කරපු හරියක මහත. පස්සේ ජගත් නිදාගෙන හිටපු තැනට 4 දෙනෙක් ආවා. එවිත් ජගත්ගේ දණිස් දෙක කැඩුවා.
කඩලා ජගත්ට භූමි තෙල් වක් කරලා ගින්දර දැම්මා. ජගත් ඊට පස්සේ 5කට විතර පස්සේ තමයි රෝහලට ගෙනින් තියෙන්නේ. ජගත් එයාගේ අයියට කියලා තියෙන්නේ මගේ කකුල් කඩලා ගින්දර දැම්මා කියලායි. සංජය කියලා තියෙන්නේ ජගත් ගිනි තියාගත්ත කියලායි. ජගත් එයාම ගින්දර තියාගත්තා නම් එයාගේ කකුලත් පිච්චෙන්න ඕනේ. නමුත් ජගත්ගේ දන හිසෙන් පහළට මොකුත් වෙලා තිබ්බේ නැහැ. ජගත් මිය ගියා. දැන් ජගත් එයාගේ අම්මා පස්සෙන් තමයි ඉන්නේ. මේට වග කිව යුත්තේ ජගත්ගේ මවද නැතිනම් සංජයද? ඔබම තීරණය කරන්න.